හරි යාළුවනේ කොහොමද ඔයගලන්ට ඔන්න මං අද හදන්න හදන්නේ මේ දවස්වල ගොඩාක් ප්‍රසිද්ධ චීස් කේක් එකක්. ඔන්න ඉස්සෙල්ලාම අපි කරන්නේ ෆයිරෙක්ස් බෝල් එකක් අරගෙන යෝගට් එකක් අරගෙන ඒකට ඇඩ් කරන එක. ඔයගලන්ට ඕන කර්ඩ් ගන්නත් පුළුවන්. මට හිතුණා ඒකට ඇත්තටම යෝගට් එකක් හොඳයි කියලා. ඔන්න දැන් අපි යෝගට් එක ඉස්සෙල්ලාම ලස්සනට බෝල් එකේට දාගන්න ඕනේ. ලස්සනට නීට්ව එක කරාම තමයි ඩෙසර්ට් එක ලස්සනට කම්ප්ලීට්ම කරගන්න. ඔන්න ඊට පස්සේ ඒකට මම අරගන්නවා චොක්ලට් බිස්කට් එකක්. ඕගොල්ලන්ට කැමති බිස්කට් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම ෆ්ලේවර්ස් දෙකකින් බිස්කට් අරගන්නවා. එකක් චොක්ලට් අනිත් එක මිල්ක්. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනම ෆ්ලේවර් එකකින් ඕනම පාටකින් බිස්කට් එක ගන්න පුළුවන්. හරිම ලේසි මේ කේක් මේක හදන්න. පොඩි කාලයක් ඇතුළත අපිට මේක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඇත්තටම දැනටත් ගොඩක් දුරට මේ ඩෙසර්ට් එකේ වැඩ කරලා ඉවරයි අපි. උන දැන් මම ඊට පස්සේ ඒකට කොකෝ පවුඩර් උඩින් ගානිෂ් කරනවා. ඒකෙන් හොඳ ෆිනිෂින් එකක් අපිට ගන්න පුළුවන් ඩෙසර්ට් එකට. ඊට පස්සේ මම ඒකට white chocolate උඩින් ස්ප්‍රෙඩ් කරනවා. බලන්න හරිම ලස්සනයි. අන්තිමට අපි ඔක්කොම කරලා ඉවරුනහම දැන් අපි ඊට පස්සේ අපි මේ ඩෙසර්ට් එක ෆ්‍රිජ් එකට දාලා පැය 5ක් විතර හොඳට කූල් වෙන්න තියන්න ඕනේ. කූල් වුණාම තමයි ඇත්තටම මේකේ හොඳම රසක් ගන්න පුළුවන්. ඔන්න දැන් අපි ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන සර්ව් කරන්න යන්නේ. හරිම රසයි මේ ඩෙසර්ට් එක. ඒ වගේම දකින්නකොට ඕනම කෙනෙකුට ආස හිතෙන හොඳ ලුක් එකකුත් තියෙනවා. එහෙනම් යාළුවනි ඔයගොල්ලෝ ඔක්කොම මේක try කරලා බලන්න.